චීනයේ බේජිං වල රෑට ලස්සනම සිටිය එකක් තමයි සැලි ට්වින් කියන්නේ. සැලි ට්වින් වල අපි සීතලේ අද ඇවිදින්න යමු. ෆොරිනර්ස්ලට අපි විතරයි තාම ඉන්නේ. සීතලයි කියන්නකො. මේ ඒකිනුත් මේ මම විතරයි ජර්සි එකක් දාන්න නැත්තේ. දැන් -1 ටෙම්පරේචර් පියනවා දාන්න. දාන්න නෑ මේ. ඇයි ඔච්චර මාගේ යන්නේ? සැලි ට්වින් කියන්නේ චීනයේ සාම්ප්‍රදායික නගරවලින් මිදිච්ච වෙස්ටර්න් ටයිප් එකට තියෙන සිටි එකක්. ඒ නිසා ගොඩක් චීනයේ ඇවිදින්න එන ෆොරිනර්ස්ලා මේ සැලි ට්වින් සිටි එකට එනවා. නයිට් ක්ලබ්, ස්ට්‍රීට් ෂෝස් වගේම වෙස්ටර්න් කන්ට්‍රීස් වල ගොඩක් රෙස්ටොරන්ට් මේ සැලි ට්වින් සිටි එකේ තියෙනවා. සිටි එකේ තියෙන අමුතුම ලස්සන බිල්ඩින් නිසා මාරම වයිබ් එකක් තමයි රැට තියෙන්නේ. මේ සිටි එකේ ෆොරින් රෙස්ටොරන්ට් වලට යනවා නම් කලින් රිසර්වේෂන් එකක් දාන්න නම් මොකද ඒ තරමට රෙස්ටොරන්ට් වලට සෑහෙන සෙනඟක් ඉන්නවා. අපිත් ඉරාන් ෆුඩ් try කරන්න රෙස්ටොරන්ට් එකට රිසර්වේෂන් එකක් දාලා තිබ්බත් අපි පරක්කු වෙච්ච නිසා ඒ chance එක මිස් වුණා. ඒ නිසා අපිට චයිනීස් රෙස්ටොරන්ට් එකකටම යන්න වුණා. අපි බලමු කොහොමද මේකේ කෑම කියලා. අපි ආව මේ රෙස්ටොරන්ට් එක ලෝකල්ස්ලා යන රෙස්ටොරන්ට් එකක්. ඒ නිසා ඔක්කොම චයිනීස් වලින් මෙනු එකේ ඉඳන්ම තිබ්බේ. ඒක නිසා පොඩ්ඩක් අමාරුයි වැටුණා. අපි කොහොමරි try කරලා ඕඩර් එක දාගත්තා. මේක කැම සර්ව් කරන දේ පොඩ්ඩක් වෙනස්. කුකර් එකෙන්ම ගෙනල්ලා තමයි සර්ව් කරන්නේ. කර්ලා තියෙනවා. චිකන් රයිස් එක ආවා. මේක නම් මොකක්ද? වතුරට කොළ ටිකක් දාලා දී. ඒක කර්ලා කියන්නේ චයිනීස් වලින් කෝලා වලට මෙහි කොකා කෝලා වල රහ ටිකක් වෙනස්. ඒකට හේතුව රටින් රටට වතුර වල රහ වෙනස් වෙන නිසා. අපි ඕඩර් කරේ අමුතු නමකින් තිබ්බ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුයි බීෆ් ස්පැගටි එකකුයි. ෆ්‍රයිඩ් රයිස් එක නම් හිතවට වඩා සෑහෙන රහයි, හොඳ සැරට තිබ්බා. කැම ටික ඔක්කොම ආවා. චිකන් ෆ්‍රයිඩ් රයිස් එක නම් රහයි. තව බීෆ් ස්පැගටි එකට නම් මස් මදි. ඔල ඩ්‍රින් ටී එකක් දීලා තියෙනවා. ඒක නම් මරු ඩ්‍රින් ටී දෙකම රහයි. රෙස්ටොරන්ට් එකෙන් පස්සේ අපි ආයි සිටි එකේ ඇවිදින්න ආවා. රින එකක වගේ ලොකු සීතලක් තියෙන මේ වෙලාවේ. සීතලට ආස නිසා ජැකට් එක නැතුව ඇවිදින්න try කරත් එක ගොඩක් අමාරු වුණා. මොකද අපිට එච්චර සීතල පුරු නැති නිසා. කොච්චර සීතල වුණත් රෑ වෙනකන් අපි දෙන්න ඇවිද්දා. මොකද කාටුන් සිටි එකක් වගේ මාරම කලර්ෆුල් මේ සිටි එක.
සැලිටුවන් සිටිය එක Apple ස්ටෝ එකක් තියෙනවා. අපි ඒක හොයාගෙන තමයි ඊළඟට යන්න ගියේ. චීනයේ විතරක් Apple ස්ටෝ 57ක් තියෙනවා. ඒකෙන් බේජිං සැලිටුවන් එකට තමයි අද අපි ආවේ. අනෙක් රටවලට වඩා ගොඩක් අඩුවෙන් පර්චේස් කරන්න පුළුවන් iPhone එකක් මෙහිදී. චීන මිනිස්සු වැඩිපුර පාවිච්චි කරන්නේත් iPhone සහ අනෙක් Apple devices.